මාධ්‍යකරණයේ නවීකරණයේ මාධ්‍යකරණයේ නවීකරණ මාධ්‍ය 5FM YouTube නාලිකාවත් එක්ක තමයි ඔයාලා මේක තුළ ඉන්නේ. ඉතින් අපි අද අපේ channel එකට add කරලා තියෙන අලුත් වැඩසටහනක් මොකද මේ ගංවතුරේ තත්ත්වයෙන් ලංකාව කොච්චර ආපදාවකට පත් වෙලා තියෙනවද කියන එක ගැන වීඩියෝ එකක් තමයි මේක. ඉතින් ඔයාලට පේනවා දැන් දර්ශන පතේ ගේම් එකක් ඉන්නවා. ඉතින් ඔයාලට දැන් ඔය පේන්නේ ඉතා වේගෙන් දැනෙන දිය ඇල්ලක්. ඉතින් අද වැඩසටහනේ අරමුණ තමයි මේ ගංවතුර තත්ත්වය ගැන පැහැදිලි කිරීම. ඉතින් දැන් අපේ වාර්තාකාරයා අපිව ගෙනල්ලා දෙනවා ප්‍රාදේශීය නිවසක ගංවතුර තත්ත්වය පිළිබඳ වාර්තාකරණයට. ඉතින් ඒ නිවසට මේ වෙනකොට ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් මිලිග්‍රෑම් 3ක පමණ ඉතා සීඝ්‍ර ලෙස ගංවතුර නිවස තුළට කඩාගෙන වැදීමක් අපිට දැක ගන්නට පුළුවන්. ඔයාලට පේනවා ඇති ටයිල් කැටන්නේ නේද? ඔයාලට පේනවා ඇති මේ වෙනකොට නිවස තුළට ගංවතුර මිනෙන ආකාරයක් දිස්වෙනවා ඇති. මට නම් පේන්නේ හරි අවුලක් නෑ. වීඩියෝ එක පැහැදිලි අවුලක් නෑ. ඔයාලට පේනවා ගංවතුර මේ වෙනකොට නිවස තුළට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු අපේ ප්‍රාදේශීය වාර්තාකාරයා ඊළඟට අපිව මම හිතන්නේ රැගෙන යන්න ඉන්නවා. කොහොමද? ඔව් රාතවාහන දැන් අපි නිවසක් තුල දර්ශන පතය නිරීක්ෂණය කරා. මේ වෙනුවට කොහොමද මහා මාර්ගයේ තත්ත්වය මේ ගංවතුර නිසා කොහොමද මිනිස්සු පීඩාවට පත් වෙන්නේ කියලා බලමු. අපි රාතවාහන ධාවනය පිළිබඳ බලන් යකෝක මාරු කර සමාවෙන්න මද වේලාවක් රැඳී සිටින්න. දර්ශන පතේ අරගෙන දා කොහොමද මේක ප්‍රේක්ෂකයනි කරුණාකර රැඳී සිටින්න. මොකද මේ මාධ්‍ය විද්‍යාවට මේ වෙලාවේ අකුණු ප්‍රහාරයක් එල්ල වී ඇති හැඩයි මම හිතන්නේ හරි අපිට මේ වෙලාවේදී දර්ශන ලැබුණා. ඊටම වේගයෙන් අපිට මේ වෙලාවේ පේනවා කැබ් රථයක ටයරයක් පමණයි අපිට දිස්වන්නේ. මොකද කැබ් රථයේ ගංවතුරට අසු වෙලා තියෙන තත්ත්වයක් අපිට පේනවා. බේසමකට වතුර නෑ. ඔයාලට පතේ පේන විදිහට බේසමක් ඔතන නැහැ. ඒක අපේ එඩිට් කරන කට්ටිය කියන්නේ එහෙම එකක් නැහැ කියලා හිතා ගන්න. එතන ටයර් එකක් විතරයි තියෙන්නේ. ඉතින් ඔය විදිහට අපිට පේනවා ගංවතුරට අවශ්‍ය වෙලා තියෙන මහා මාර්ගය. ඒ වගේම අපිට මේ වෙනුවට ප්‍රාදේශීය වාර්තාකරුවන් කිහිප දෙනෙක්ගෙන්ම ආරංචි ලැබිලා තියෙනවා නිවාස 100 ගණනක ඇන්තූරියෙන් වගාවන් මේ වෙනකොට ගංවතුරට හානි වෙලා විනාශ වෙලා ගොස් සමහරයි. මේ ඇන්තූරියෙන් වගාවේ හානිය ලංකාවේ ආර්ථිකයට කෙසේ බලපායිද යන වග අපි ඊළඟට නිරීක්ෂණය කරලා බලමු. ඉතින් දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ආදරේ හැමෝටම. මාධ්‍යකරණයේ නවීකරණයේ මාධ්‍යකරණයේ නවීකරණ